good morning කිව්වේ දැන් මේ වෙලාව උදේ 6:00ට විතර ඇති. අපි මේ ටිකක් දුර ගමනක් තමයි යන්නේ. අගෝස්තු මාසේ අපිට ලැබුණු දිග නිවාඩුවකුත් එක්ක අපි තීරණය කරා හකොනේ යන්න. මේක දවස් 2ක ගමනක්. පළවෙනි දවසේ හකොනේ ගිහිල්ලා දෙවෙනි දවසේ පුජිකිව් අයිලන්ඩ් යමු කියලා තමයි අපේ ප්ලෑන් එක. ඔන්න සුපුරුදු පරිදි අපේ ගමන් සගයෝ දෙන්නත් එක්ක උදේ 5ට යනවා කියලා කතා කරගෙන ඉඳපු ගමන 6:00ට පහුවලා යන්න පිටත් වුණා. අපි එනකොට ගෙදරින් කෑම හදාගෙන ආවා. කෑම කිව්වට ස්නැක්ස් වර්ග. ඊට පස්සේ අපි ඒවා මගින් නවත්තලා උදේට කෑවා. ඔයාලා බලනවා ඇති ඇයි මේ කට්ටියම රතු ඇඳගෙන ඉන්නේ කියලා. අපි මේ රතු ඇඳගෙන ඉන්නේ නම් කතා වෙලා නෙවෙයි. අර තුන් දෙනාම දන්නේම නැතුව රැන්ඩම්ලි රතුම ඇඳගෙන ඇවිල්ලා මම විතරක් වෙනස්. යේ හරි ඔන්න අපි දැන් අපේ ගමනාන්තයට ඇවිල්ලා තියෙන්නේ. අපේ පළවෙනි දවසේ ගමනාන්තය තමයි හකුනේ ටුවරිසම් ඒරියා එක. අපි මේ ඇවිල්ලා ඉන්නේ තැනට.
හකෝනේ කියන්නේ ජපානයේ ගොඩක් ප්‍රසිද්ධ සහ ලේසියෙම යන්න පුළුවන් කියලා හිතන මේ පැති වලින් එකක් තමයි. ටෝකියෝ ඉඳලා කිලෝමීටර් 80ක් විතර දුරින් කනගාවා කියන ප්‍රාන්තය තමයි මේ හකෝනේ කියන ටුවරිස්ම ඒරියා එක තියෙන්නේ. මේ පැත්ත හරිම ස්වභාවිකයි. බැලූ බැල්මට හරියට චිත්‍රයක් වගේ. අපි දැන් මේ මග බලාගෙන ඉන්නේ අපිව ගන්න නැවක් ගෙනකම්. අශි ලේක් එකේ නැවක නැගලා විල වටේ රවුමක් යන තමයි අපි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඔයාලවත් ඒ වටේ අරගෙන යන්න.
しのお客様はそのまま船内にてお待ちください。元箱根港、当園根港までお越しのお客様はそのまま船内にてお待ちください。この船がこちら箱根町港15時ちょうど、3時ちょうど発、元箱根港経由当園大港行きでございます。着きました、こちら箱根町港でございます。本日は箱根海賊船ロイヤル2にご乗船いただきまして誠にありがとうございました。Attention passengers, we are arriving at 箱根町港。We are arriving at 箱根町港。Next depart time is 3 o'clock. Next depart time is 3 o'clock. Thank you for taking 箱根sightseeing cruise today. 海賊船箱根町港に到着でございます。お降りのお客様、お降り遅れないようご注意ください。また箱根神社ご参拝予定のお客様、最寄りの港は次の港、元箱根港でございます。お降り間違いのないようにご注意ください。නැවේ ගිහිල්ලා ආවට පස්සේ අපි දැන් මේ කේබල් කාස් වල නැගලා යන්නේ මේ කළු බිත්තර බලන්න. මෙහි ජපාන් අයගේ විශ්වාසයක් තියෙනවා කළු බිත්තර කෑම දීර්ඝායුෂ වැඩි වෙනවා කියලා. අපිත් යනවා ඉතින් කළු බිත්තර කන්න. මේ පළාතම හරි අමුතු ගඳකින් වෙලිලා තියෙන්නේ. අර ඔයාලට ඈතින් පේනවද දුම වගේ. ඒ තමයි ගිනි කඳු වලින් අර ගිනි කඳු සක්‍රිය වෙච්ච ගිනි කඳු වලින් පුංචි පුංචි තැන් වලින් මේ ලාවා නිකුත් වෙනවා. ඒ වගේම පිට වෙන දුම් තමයි ඒ පේන්නේ. හරි අද දවසේ අපි ඇවිදලා බලන්න ඕන තැන් බලලා ඉවරයි. දැන් අපි ලෑස්ති වෙන්නේ පුජි යන්න. දැන් හවස් වෙලා. අද රැට පුජි නැවතිලා ඉඳලා හෙට උදේම පුජි කිව් අයිලන්ඩ් යන්න තමයි අපි දැන් හිතාගෙන ඉන්නේ. මගේ වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් මේ වගේම ලස්සන vlog එකකින් අපි නැවත හමු වෙමු. එහෙනම් අපි ගියා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.